එංගලන්තයයි ප්‍රංශයයි අතර තියෙනවා මුහුදු තීරයක් කිලෝමීටර් 34ක. ඒකට අපි කියන්නේ ඉංග්ලිෂ් චැනල් කියලා. මෙන්න මේ ඉංග්ලිෂ් චැනල් එක සාමාන්‍යයෙන් හඳුන්වන්නේ ස්විමර් කෙනෙක්ට ක්‍රොස් කරන්න අමාරුම මුහුදු තීරයක් කියලා. මොකද මෙන්න මේ මුහුදු වතුර කෙනෙක්ට හයිපෝතර්මිය හැදෙන තරමට සීතලයි. ඒක හින්දා පීනන්න හරි අමාරුයි. 1925 වෙද්දී අවුරුදු 50කට වඩා මිනිස්සු 100 ගාණක් try කරලා 5 දෙනාටයි පුළුවන් වෙලා තිබ්බේ මෙන්න මේ ඉංග්ලිෂ් channel එක cross කරන්න. ඒ 5 දෙනාම male swimmers ලා 5 දෙනෙක්. ඒ හින්දා මුළු ලෝකෙම ඒ වෙනකොට කිව්වේ කාම කවදාක්වත් කෙල්ලෙක්ට නම් මෙන්න මේ ඉංග්ලිෂ් channel එක cross කරන්න බැරි වෙයි කියලා. 1925 අගෝස්තු මාසේ 18 වෙනිදා නෝර්ත් ෆ්‍රාන්ස් වල කේප් බ්‍රෙනේ වලින් පීනන්න පටන් ගන්නවා ඇමරිකාවේ කෙල්ලෙක් මෙන්න මේ ඉංග්ලිෂ් channel එක cross කරන්න. එක දිගට මේ කෙල්ල පීනනවා. එයාට තව හරියටම ඉතුරු වෙන්නේ මයිල්ස් 6යි. ඔන්න ඔය වෙලාවේ එයාගේ ට්‍රේනර් ඇවිල්ලා you are too exhausted, you can't swim anymore කියලා එයා පීනන එක නවත්තනවා. එයාගේ ට්‍රේනර්වත් බිලීව් කරන්නේ නැහැ කෙල්ලෙක්ට ඉංග්ලිෂ් channel එක cross කරන්න පුළුවන් කියලා. මුළු ලෝකෙම මීඩියා මෙයාට hina වෙනවා. ලෝකෙම එයාට hina වුණත් මේ කෙල්ල වැඩේ අතාරින්නේ නැහැ. අවුරුද්දකට පස්සේ හරියටම 1926 අගෝස්තු මාසේ 6 වෙනිදා මේ කෙල්ල ආපහු වෙනවා. හරියටම උදේ 7යි 8ට පීනන්න පටන් ගන්න මේ කෙල්ල පැය 14යි විනාඩි 34ක් එක දිගට තමන්ගේ අරමුණ වෙනුවෙන් පීනනවා. එහෙම පීනන මේ කෙල්ල ඉතිහාසය අලුතෙන් ලියලා ඉංග්ලිෂ් channel එක cross කරනවා. මේ කෙල්ලගේ නම ගර්ටියුඩ් අර්ඩ්ලේ. පුතා ඔයා අද කරන්න යන දේ කරලා පෙන්නනකම් ලෝකෙ කිසිම කෙනෙක් ඔයාව විශ්වාස කරන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඒක කරලා පෙන්නපු දවසට ලෝකේ බෙන්ච්මාර්ක් එක හදන්නේ ඔයා.